කිරිතිරේවා නව වසරේ කිරිතිරේවා නව වසරේ සාමයේ ගීතේ රැවුන ගීත සති සාමයේ ගීතේ රැවුන ගීත සති කිරිතිරේවා නව වසරේ. හරි ඉතින් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඕන්න ඉතින් මේ අප්‍රේල් මාසේ මං ගේන තවත් වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අවුරුදු මාසෙට ගැලපෙන වීඩියෝ එකක් මේක. ඉතින් අවුරුදු කෑමේ සිට රසට කන්න තියාගන්න පුළුවන් රස කැවිල්ලක් තමයි අද මං ගෙනාවේ. ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් වැඩි දෙයක් ඕන වෙන්නේ නැහැ. මම ගත්ත මෙතන පොල් බෑවක සාමාන්‍ය පොල් බෑවක පොල්. ඉතින් ඒක හිණියටම ගාගෙන තියෙනවා. මෙතන මම ගත්තේ හාල් පිටි පොල් ගත ප්‍රමාණයෙන් කාලක් වගේ තමයි ගන්න. ඉතින් මේ හාල් පිටි ටිකත් හොඳට බෙද ගන්න ඕන අපි. මෙතෙන්දි මම සීනි ග්‍රෑම් 200ක් වගේ අරගෙන තියෙනවා. ඉතින් එන්සාල් ටිකක් මේ විදිහේ කුඩු කරගෙන අරගෙන තියෙනවා. ඉතින් අපිට මේ මං අද හදන්නේ නාරං කැවුම් එක මේ විදිහට පිටි මිශ්‍රණයක දවට ගන්නවා. ඒකට පාන් පිටි මං අරගෙන තියෙනවා, කහ කුඩු, ලුණු කුඩු, වතුර අවශ්‍ය වෙනවා. ඉතින් අපිට අන්තිමට අවශ්‍ය වෙන්නේ බෙද ගන්න තෙල්. ඉතින් මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ඉතින් මුලින්ම කරගන්න ඕන මම මේ විදිහට හාල් පිටි ටික බෙද ගන්න එක. ඉතින් ඔයාලට මේ වෙනුවට පාන් පිටි දාගන්නත් පුළුවන්. පාන් පිටි ටිකත් හොඳින් බෙද ගන්න ඕන. ඉතින් සුවඳෙනකම් බෙදගත්නම් විතරක් ඇති. පාට වෙනස් වෙනකම් බෙද ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට පේනවා අර කැට ගතියක් ඇවිල්ලා තියෙනවා. යන්න මේ වෙලාවදී මේක ලිපෙන් අයින් කරලා පැත්තකින් තියාගන්න. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පෑන් එක ලිපේ තියලා සීනි ටිකක් කැරමල් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි සීනි පොල් පැණි පොල් ටිකක් හදාගන්න තමයි මුලින්ම හදන්නේ. ඉතින් අපි නාරංගම් හදන්නේ පැණි පොල් ඒක තමයි ඉතින් විශේෂ. ඉතින් මෙතෙන්දි ඔයාලට මම කියන්න ඕන පැණි පොල් එක තෙතමනිය නැති වෙන්න තමයි අපි හාල් පිටි එකතු කරගන්නේ. නැත්තම් පැණි පොල් එකේ තෙතමනියත් එක පැණි ගතියත් එක අපිට ඒක බෝල කරගන්න බැරිව යනවා. අපිට නාරං කෑම ටික හරියට හදාගන්න බෑ. ඒකයි පැණි පොල් එක හදන්න පොල් ගන්න ප්‍රමාණයට වඩා හාල් පිටි ඊට වඩා කාලක් වගේ තමයි ගන්න ඕනි. ඉතින් මේ විදිහට පැණි කැරමල් එක ගැන මම විස්තර කියන්න ගියේ නැහැ. ඉතින් ඒක ගැන ගොඩක් අය දන්නවනේ. ඉතින් මේ විදිහට පැණි ටික හදාගත්තට පස්සේ ඒකට ලුණු චුට්ටකුයි එන්සාල් ටිකයි දාලා කවලම් කරගත්තා. ඉතින් මේ විදිහට හොඳට පැණි එක උතරගෙන ඉද්දී අපි පොල් ටික එකතු කරගන්නවා. පොල් ටිකක් පැණි එකත් එක්ක හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට හොඳින් කවලම් කරගත්තට පස්සේ මේ විදිහට පොඩ්ඩක් එක තැම්බෙන්න තියන්න ඕන. මේ වගේ තෙතමනියක් තමයි තියෙන්නේ. ඒකේ තෙතමනිය හොඳින් අයින් වෙනකන් අපි මේක ලිපේ තියාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට තෙතමනිය හොඳින් අයින් වුණාට පස්සේ අපි අර බෙදගත්ත හා පිටි ටික දාලා හොඳින් කවලම් කරගන්න ඕන. ඔයාලට පේන්නේ මේක ඉක්මනින්ම අර එක ගුලියකට ගන්න පුළුවන් මට්ටමට එන හැටි. ඉතින් ඒකට තමයි අපි මේ ආලු පිටි මේකට දාගන්නේ. මෙන්න මේ බලන්න අර බෝල කරගන්න පුළුවන් වේලිච්ච ගතියක් අපේ මිශ්‍රණයේ ආවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳින් ඒක කවලම් කරගෙන මේක ලිපෙන් අයින් කරගන්න ඕනි. ඉතින් ලිපෙන් අයින් කරගෙන තද රසනේ ගියාට පස්සේ අපි මේක බෝල කරගන්න ඕන හොඳටම නිවෙන්න කලින්. ඉතින් මේ බෝල කරගන්නදී අපි සාමාන්‍ය පොඩි බෝල ප්‍රමාණයකට තමයි බෝල කරගන්න ඕනි.
ඉතින් මෙන්න මේ විදියට ඔක්කොම බෝර ටික මම හදාගෙන ඉවරයි. දැන් මම පිටි මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. ඉතින් මෙතෙන්දි මම පිටි ග්‍රෑම් 150ක් අරගත්තා. ඒකට කහකුඩු තේ හැඳි කාලයි ලුණු තේ හැඳි වාග්යයි දාගෙන හොඳින් කවලම් කරගෙන වතුර ටික ටික දාලා අර හොඳටම දියාරෝ බැටර් එකක් නෙමෙයි පොඩ්ඩක් උක්කු සහිත බැටර් එකක් අපි හදා ගන්න ඕන. මොකද ගොඩක් දියාරු වුණොත් මේක අපි අර පැණි පොල් එක දැවටුවාට වැඩක් නැහැ. පැණි පොල් එක පොඩ්ඩක් දියාරු ගතිය වැඩි නිසා බේරලා යනවා. ඉතින් පොඩ්ඩක් ගන්නට තමයි මේ අපි මිශ්‍රණය හදා ගන්න ඕනි. මෙන්න මේ ගානට හදාගෙන මං තෙල් ටිකක් දාලා ලිපේ තියුවා. අපි බෙද ගන්න පුළුවන් තරමට තෙල් දාලා තාච්චියකට ඒක රත් වෙන්න තියුවා. ඉතින් ඒක රත් වෙගෙන එද්දී මම පැණි පොල් බෝලයක් අරගෙන මේ විදිහට මිශ්‍රණේ පිටි ටික දවට ගත්තා. ඉතින් පිටි ටික මේ විදිහට දවටගෙන මං තෙල් තාච්චියට දාගත්තා. ඉතින් වැඩි දෙයක් නෑ, මේක හරිම ලේසි. ගොඩක් අය දන්නවා, ගොඩක් අය හදලත් ඇති. ඉතින් අවුරුදු කෑම මේසෙට අනිවාර්යෙන් තියන්න ඕන කෑමක් රස කැවිල්ලක් තමයි මේක. ගොඩක් රසය හරිම ආසාවෙන් ලොකු පොඩි කවුරුත් කනවා. මොකද මේකට එපයි කියන්නේ කවුරුවත් හරිම ආසාවෙන් කයි. ඉතින් ඔයත් අනිවාර්යෙන් හදලා නැත්නම් හදලා බලන්න, හරිම ලේසි. ඉක්මනින්ම වැඩි නැතුව හදා ගන්න පුළුවන්. ගොඩක් වියදමක් යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලත් මේ ළඟින අවුරුද්දට මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලගේ අවුරුදු කෑම මේසෙට හදලා රස විඳින්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම නාරංකයන් ටික ඔක්කොම හදාගත්තේ. ඉතින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න වීඩියෝ එකට. ඉතින් ඔයාගේ අදහස් චෝදනා ඔක්කොම කමෙන්ට් කරන්න. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. පරිස්සමින් ගොඩක් සතුටින් ඉන්න ඕන. මුද සරණ ඔයාලට.